ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මధు ඩිජිටල් ගයිඩ් YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ නැතුව, ඔයාගේම කන්ටෙන්ට් එකක් නැතුව වෙන අයගේ කන්ටෙන්ට් එක කියන්නේ රියුස් දෙයක් දැම්මොත් ඔයාගේ channel එකට මොකද වෙන්නේ කියලා. එහෙනම් වැඩි කතා බහ නොකර අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට ගිහින් කතා කරමු. ඉතින්නම් අපි බලමු මොකද්ද මේ රියුස් කන්ටෙන්ට් කියන්නේ. රියුස් කන්ටෙන්ට් කියන්නේ අපේ නොවන, ඒ කියන්නේ වෙනත් කෙනෙක් දාලා තියෙන අන්තර්ගතයක් අපි අපේ විදිහට අපේ channel එක අප්ලෝඩ් කරනවා. එතකොට ඒක රියුස් කන්ටෙන්ට් කියලා පෙන්නනවා. මේක සාමාන්‍ය මේ වීඩියෝ එකට යටින් අර කොපිරයිට් වගේ රියුස් කන්ටෙන්ට් කියලා වැටෙන්නේ නැහැ. ආයෙත් අපි මොනිටයිස් ඉල්ලන්න යද්දී තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ අපිට. මේ තියෙන මේ වගේ රියුස් කන්ටෙන්ට් ආපු channel එක මේකේ වොච් අවර් 4000 සම්පූර්ණ වෙලා තිබ්බේ. දැන් මේ මාසෙක දෙකකින් විතර ඉඳලා වීඩියෝ නොදාපු හින්දා රීච් බහලා තියෙන්නේ. මේක මාස දෙකක් ඇතුළත වොච් අවර් 4000 ගහපු channel එකක්. හැබැයි මේක රියුස් කන්ටෙන්ට් දාලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ මේවා නෙමෙයි දාලා තිබ්බේ. මේ වෙන කෙනෙක් දාපු වීඩියෝ ටික අරගෙන දාලා තියෙන්නේ. ඔයාලට පේනවා views 1100 ඒ වගේ ලොකු ගණන් ගිහින් තියෙනවා. 5000 1500 ඒත් ඔයාලට අන් ටැබ් එකට ගියම බලා ගන්න පුළුවන් වෙයි මේ විදියට. නේ. අපි රියුස් කන්ටෙන්ට් කියලා අපිට පළවෙනි වතාවට මොනිටයිසන් කරද්දී chance එකක් එනවා නැවත ඇප්ලයි කරන්න පුළුවන් කියලා. දැන් මේ වෙලාවේ මම පළවෙනි ඇප්ලයි කරපු එකත් රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ඇප්ලයි එකේදී දෙවෙනියට කියන්නේ අපිට වීඩියෝ එකක් හදලා එවන්නලු එයාලට අපි වීඩියෝ රියුස් කන්ටෙන්ට් නම් අපි ඒව එඩිට් කරන්නේ කොහොමද? කොයි වගේ වෙනස්කම් කරනවද කියලා. ඊට පස්සේ දැන් ඒකත් රිජෙක්ට් වුණා මේ channel එකේ. රියුස් කන්ටෙන්ට් කියලාම වැදලා තියෙන්නේ. දෙකම වැඩක් නැහැ. එඩිට් කරන එක වැදගත් විදිහට එඩිට් කරන්න නැහැ කියලා. මෙතනින් දැන් ඔයාලට පෙන්වනවා ඇති මේකේ දැන් මම වීඩියෝ ටික ඔක්කොම අන්ලිස්ට් කරලා තියෙන හින්දා දැන් අපහු රියුස් කන්ටෙන්ට් නැති වීඩියෝ විතරක් අදාළ කරලා ඔච්චර මේකේ එකතු වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේක අපහු ඔච්චර 4000 ආවොත් මට නැවත ඇප්ලයි කරන්න පුළුවන් කියනවා මෙයාලා. ඒත් අපි සාමාන්‍යයෙන් ඉතින් විශ්වාස කරන්න බෑ මොකද රියුස් කන්ටෙන්ට් වැඩිච්ච channel එකක් හින්දා අපිට ආපහු නැවතත් මොනිටයිස් ලබා දෙයිද කියලා අපිට ෂුවර් කරන්න බෑ. අපි වීඩියෝ එකක් දානවා නම් ඒක අපේම විදිහට දාන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙඩිට් කරලා අපේ කන්ටෙන්ට් එක විදිහට දැම්මට අවුලක් නැහැ. මේකේ ෂෝට් වලට එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද මම ෂෝට් දාන්නේ ෂෝට් දාලා තියෙන්නේ මගේ ඒවා. ඒ කියන්නේ මම පෝස්ට් එක හදලා දාලා තියෙන ඒවා. පෝස්ට් එකට වීඩියෝ එකක් හදලා තමයි මම මේ දාලා තියෙන්නේ මේවා. ඔයාලට පේනවා ඇති ඒවත් මේ channel එකේ රීච් තිබ්බ දවස්වල 6k 11k වගේ ඒවා. ඒත් මේ ළඟදී දැන් රීච් බහලා තියෙද්දි views 76යි 12ටම මේක මේ 1300 8400 ඒ වගේ ගිහින් තියෙනවා. 16යි හැත්තෑ 4000ක් 3800 මේ පේන ඇති ඔයාලට නෝටිස් දාලා තියෙනවා මේ වට යාලා. මේක එකතු කරගත්ත වීඩියෝ එකක් කියලා කියනවා. ඉතින් කොපිරයිට් කියලා තියෙනවා මේක. හැබැයි මේකේ කොපිරයිට් වැදලා තියෙන්නේ ඔඩියෝ එකට.
වීඩියෝ එක මම කරපු වීඩියෝ තමයි මේක. ඔයාලට පේනවද මේ 3,62,000ක් ගිහින් තියෙනවා ඒවට. අපි සාමාන්‍ය channel එකක් කරනවා නම් අපේ විදියට වීඩියෝ දාන්න ඕනේ. මොකද අනුන්ගේ වීඩියෝ දැම්මොත් අපිට සාමාන්‍ය මොනිටයිස් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඔයත් තමන්ගේම වීඩියෝ එකක් දාගන්න. එතකොට ඔයාලට මොනිටයිස් ඇප්ලයි කරද්දී කිසිම ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නැත්නම් මේ වගේ රියුස් කන්ටෙන්ට් වෙදිලා දෙපාර තුන් පාර ඇප්ලයි කරලා ඒත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ පාරේ දැන් මේ రీ ඇප්ලයි එක ඇප්ලයි කරලත් රිජෙක්ට් වුණොත් මේ channel එක ආයේ වැඩක් නැහැ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ හුඟක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක all දීලා තියාගන්න. තවත් මේ වගේ වටින වීඩියෝ එකකින් අය හමු වෙමු.